මේ තියෙන්නේ හොල්මන් සිද්ධි ගොඩක් වෙච්ච භයානක කනත්තක්. ඉතින් අද රෑ අපි මේ කනත්ත සවය වෙන්නයි හදන්නේ. ඔව් යාළුවනේ ඔයාලට ඇහුණා හරියටම හරි. ඉතින් අද රෑ අපි මේ කනත්තේ ඉන්නයි හදන්නේ. අපිට ටාස්ක් තුනකුත් තියෙනවා කම්ප්ලීට් කරන්න. ඉතින් අපි බලමු අද රෑට මොකද වෙන්නේ කියලා. මේ තියෙන්නේ හොල්මන් සිද්ධි ගොඩක් වෙච්ච භයානක කනත්තක්. ඉතින් අපි අද රෑ මේ කනත්තේ ඉන්නයි හදන්නේ. අපිට කම්ප්ලීට් කරන්න ටාස්ක් තුනක් තියෙනවා අද රෑ මේ කනත්තේ. ඉතින් යාළුවනේ අද මෙතන සුපිරි වැඩ ටිකක් කරන්න යන්නේ. ඔයාලට පේනවා ඇති කණ්ණාඩියක් තියෙනවා. ඔයාලා දන්නවා මොනවද කරන්න යන්නේ කියලා. පැන්සල් දෙකක් තියෙනවා. ගැටුණා. කලින් මොකද මම ඇවිල්ලා කොහෙද? බෑග් එකයි කරලා කේස් මේ කරා. ඉන්නවා සෙසන් පුතා. මේ මොකද්ද මෙන්න බඩෝ තාච්චි තියෙනවා අද මෙතන කොල්ල සුපිරි වැඩක් කරන්න යන්නේ. මයික් එක පස්සේ හැන්දි තියෙනවා. හැන්දි නෑ හැන්දක්. දක්කෝ තව තිබ්බා. තව එකක් මම තෙල් එකක් ගත්තා. පොල් තෙල්. ඉතින් ඔයාලා දන්නවනේ මේ මොනවාද මේ විතර බඳින තාච්චි අර මේ වගේ අපි කරන්න යන්නේ කියලා. ඔයාලට පේනවා ඇති හැමතැනම සොහොන් තියෙනවා. පොඩිම තනකුත් නෙමෙයි ලොකු කනත්තකුත් නෙමෙයි පොඩි තනකුත් නෙමෙයි. සොහොන් තියෙන ඕන තරම් මෙතන අපිට අද ඉන්නත් පුළුවන්. ඉන්න තනකුත් තියෙනවා මේ පේනවා ඇති ඔයාලට මෙහෙත් සොහොන් මෙහෙත් තියෙනවා. යන හැම පැත්තෙම සොහොන් තියෙන ඕන තරමක්. ගයිස් අපි දැන් කනත්තේ තියෙන සොහොන් ගණන් කරන්න යන්නේ කීයක් තියෙනවද කියලා. අපි අතර මේව මුකුත් බලුවේ නැහැ. මෙතනට ඇවිල්ලා ගියාට දවල් ටයිම් එකේ ඇවිල්ලා බලලා ගියා අපි. අපි කනත්තේ සොහොන් කීයක් තියෙනවද කියලා ගණන් කරලා බලමු. දෙකයි මැදත් එකක් තියෙනවා. තුනයි. අර මේ පුච්චේ නෝබන් අර ළඟදී වල දානකොට මේ කරපුවා මේ මේක නේ 6යි 7යි 8යි 9යි 10යි මෙතනම තියෙනවා සොහොන් 10ක් ගයිස් 11යි සමහර පොලොස් 12යි වතුර ගන්න ටැප් එකක් තියෙනවා මහා 3යි ඉතින් අදුවක් දැක් වෙනවා 14යි 15යි 16යි 43යි මේ මල් වඩ මොකුත් තියෙනවා බා මේක තරන්නේ ඔව් බොහොම 44යි සෝන් 44ක් තියෙනවා බොස්. ඉතින් යාළුවනේ එතනට ආව ඊට පස්සේ අපේ ඒ ගම ගැන හොඳටම දන්න අඳුරන අයියා කෙනෙක්. ඉතින් එයා අපිට කිව්වේ මෙන්න මේ විස්තර ටික. 6-7 වෙනකන් විතර. ඉතින් එහෙට කවුරුත් නැහැ නේ. එතනින් ආය නිකන් හරි අර බය තියෙනවනේ ඒ හින්දා. ළඟදී මේ කරලා යන්නෙත් නැහැ. කාපස්කාර තියෙන හින්දා මේ දැන් මොකද පාරේ යන්නේ නැහැ කවුරු. කාපස්කාරෙම තමයි යන්නේ. සොහොන් තියෙනවනේ බල ළඟදිත් වල දාපුවා මිනි. හොල්මන් ඉන්නවද ඉතින් අනිවාර්ය. දැකපු මිනිස්සු එහෙම නැද්ද? අය බය වෙනවා මාර ඔලුව නැති එකක් ආවා කියනවා. ඒ දවල් ගම්මා කිව්වේ මොකද්ද අර පූජාවක් තියලා ඔලුවක් එහෙම පුපුරලා මොකද්ද අර මිනිහක් වල දාලා කේසයක් වුණා කියලා. ඒක තමයි ඒකයි කිව්වේ එන්න එපා බලන්න. උන්ගේ බාහිර පූජා දෙන්න බංගල දැන් ආරම්භ කරනවා. පූජා දෙන ඒකට වුණේ අලුත් ඔලු කොට දෙන්නේ. අලුත් ඔලු කොටුවක් කාරලා ඊට පුච්චර මොකද්ද ගන්න. රත් වෙනකන් පුච්චර වෙල පුපුරවනවා. පුපුරන මුළු ගමටම යනවා. ගම පුපුරන. ඔව් එදා කිව්වා ලගම්මත් එහෙම.
තමයි කපනවා. පොඩි සතෙක්. ඔව්. ඒ වගේ එන්නේ බලන්නකෝ බයයි. ඉතින් ඔයාලට ඇහුණනේ කියපු දේවල් ටික නේද? ඉතින් අද අපිට රෑ මොන වගේ මොන වෙයිද කියලා කියන්න අපිවත් දන්නේ නැහැ. වීඩියෝ එක අන්තිම වෙනකන් එකතු වෙලා ඉන්න. අපි බලමු අද මොකද වෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මෙතන අපි දෙන්න විතරයි ඉන්නේ මායි. ඉන්නම්නේ. කවුරුත් නැහැ. අරුන් දෙන්න ගියා. තව කොල්ලෙක් ඉන්නවා එක්කන් එන්න. මේ පාලු කනත්තේ මූවි මායි විතරයි. කලු කොහොමද ඔයාලට දැනෙන මං වගේ යාළුවෙක් හම්බෙච්ච එක ගැන මොකද හිතෙන්නේ? සතුටු වෙන්නේ? හැමෝටම හම්බෙන්න තිය යාළුකම් මෙව්වා. මෙතන හොල්මන් ඉන්නවා කියලා කියනවා. හරිද? දැන් ඔය ආවේ අපේ ගමේ කෑපේ නෑදෑ වෙන අයියා කෙනෙක් කියලා ගමේ අපි මේ ඉන්නේ. පොරත් කියන හොල්මන් තියනවා කියලා. අපි බලමු ඉතින් අපි දන්නේ නෑනේ. කලින් හොල්මන් ගෙදරත් රෑක් කෙලිනකන් ඉඳි කියලා කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා. ඒකත් අනිවාර්යෙන් කරනවා අපි. මෙතන බලමු මොකද වෙන්නේ. ඔයාලට පේනවා අපි මේ මෙතන ඉන්නේ මිනි තියෙන එක. පේනවනේ මේ පැත්තේ පාරෙන් ඇවිල්ලා මෙහෙම මෙතනින් ඇතුළට ඇවිල්ලා මේක වටයක් ගිහිල්ලා අර අය අපිට කියපු විදිහට මෙතන තමයි මිනිහ තියන්නේ. තියලා කට්ටියට අවසාන වතාවට බලන්න දීලා මේ දොරෙන් අරන් ගිහිල්ලා තමයි වල දාන්නේ. මේ තියෙන්නේ එහෙම වල දාපු මිනිහ. මේ මිනිහ 43ම ওই විදිහට වල දාපුවා තමයි. 43ක් කියන්නේ අපි සොහොන් කොත් ගණන් කරේ. ඒකේ තැන දෙකක් තුනක් හම්බුණා අපිට අර නෝමල් වල දාපුවා. තව ගොඩක් තියෙනවා වලවල් විතරක් තියෙනවා. ඒ වගේ කොත් හදලා නැහැ නෝමල් වල දාලා අර පස් වලින් අහපුවා ඌ හරියට පේන්නේ නැහැ. බලමු මොකද වෙන්නේ කියලා. වීඩියෝ දෙන්න එනවා මේ පේනවා ඇති මේ ජාතික වීඩියෝ එනවා මේ එකක් හරි කරමුද කලු නැගිටා ඒ මූවෝ ඉන්නවා බං අම්බානක ඔතනින් අපි බලන් යනකොට රැලක් ගියා බං අපි හිතුවේ යක්කු කියලා මේ හොල්මන් කියලා කලු කිව්වනේ එළියේ එළියයි නෙමෙයි බං මේ වෙල මෙතරිනුත් ගියා මං හිතන්නේ මූ එක්ක එන්න හොල්මනක් නන්නේ මේ වෙන්නේ අර පැත්තෙන් ගියා මූ රැන කම්බානක උඩක් බං මේ අපි එක වැඩක් හරි කරමුනේ ඇයි බයයිද ඇයි බය උට දැන් තමයි කොළුවට ආව ඉන්නේ කනත්තම් නැද්ද කියලා මෙතන තමයි මිනි තියන්නේ දා ඔව් ඇයි ෂෝක් නේ මේ අපි ප්‍රොජෙක්ට් එක එනකොට නෑ අපි හොල්මන් ගේම් එකක් කරමු මූ මේ වෙන එකට එන්නේ මේ උඹට පේනවා මේ උඹට මම පේනවා නම් මෙහෙම ඕම් බලන්න ඈ දා මේ ඕම් මෙහෙ බලන්න මේ මේ හොල්මන් ඉන්නවා මේ දහම් පේනවා මූ බය වෙලා ඉන්නේ අම්බානක මේ අපි එක ගේම් එකක් හරි කරමු දැන් වෙලාව මම හිතන්නේ කී විතර ඕනේ නැද්ද නෑ ෆෝන් එකේ දැන් වෙලාව පේනවා ඇති 8:12යි වෙලාව පේනවද ફોකස් වුණාද අපි බලන්න යන්නේ හොල්මන්. හොල්මන් බලන්න යන්න අපි හොල්මන් බලන්න කොල්ලෝ ඉන්නේ එල්ලින් හොල්මන් බලන්න. අපි එක ගේම් එකක් දැන් පටන් ගමු මේ අපි ටාස්ක් තුනක් තියෙනවා කම්ප්ලීට් කරන්න අපි එකක් පටන් ගමු මොකක්ද කරන්නේ ඉස්සලා විතරයක් බදිමු අපි දැන් මේ කනත්තේ සොහොන් තියෙන හැමතැනම අපි ගණන් කරා සොහොන් 43ක් තියෙනවා කනත්තේ ඒ කියන්නේ මේ කොත් තියෙනවා අර වල දාපුවා දැන් ඉතල කෙනේ ඌ හරියට ගණන් ගන්න බැරුව දෙකක් තුනක් අපිට වුණා අතන වැඩේ කරමු අපි ඉස්සලාම බිත්තරේ බදිමු බිත්තරේ බදින්න කියන්නේ දෙන රෝස්ට් එක දැන් අපි හොයාගන්න ඕන ඔක්කොටම කලින් ගඩොල් තුනක් අපි ලිප හදාගන්න අපිට ගෑස් ගෙනාවේ නෑ අපි ගෑස් උස් සමිතලේ ඉන්න බෑ බිත්තරේ කනවා බිත්තරේ කවනවා අපි බිත්තරේ බදිමු දැන් යන් අපි ගල් තුනක් හොයාගන්න ගඩොල් තුන මේ තියෙන ලිප අපේ දර හොයනවා බලමු ඔයාලට පේනවා ඇති හැමතැනම සොහොන් තියෙන්නේ අපි ඉන්නේ හරි මැද දැන් මේ වටේම සොහොන් මේ ඔයාලට පේනවා ඇති මේ කැලේ පැත්තේ ඉන්න මේ තියෙන්නේ හැමතැනම සොහොන් මේ තියෙන්නේ අපි ඉන්නේ හරි මැද දාම් මොකද හිතෙන්නේ බයයිද සුට්ටක් බය වෙන්න එපා අපි ඉන්නකම් ලිප හදන ගමන් තියෙන guys අද දැන් අපිට බලන්න ඕනේ ඇත්තටම හොල්මන් ඉන්නවද නැද්ද කියලා අපි මෙතන බිත්තර බදිනවා
තව ගේම් දෙයක් කරනවා අපි වලට දාන්න කොත්තුත් ගහනවා. කොත්තුත් ගහනවා හිතනොත් අද මෙතන අපි එහෙම සීන් එකේ බෑලා ඉන්නේ කනත්තර උනත් යක්කුත් එක්කත් ගේම් ඉල්ලන සීන් එකේ ඉන්නේ ජිල් ගහන බලමු යකුත් මොකද එන්නේ යක්කුත් එක්කන් ජිල් ගහනවා මේ මූ කියන්නේ ඒක නම් මම නෙමෙයි අපි ගහමු යක්කුත් යක්කුත් එක්කන් ජිල් ගහනවා කියලා මූ කියන්නේ මන් නෙමෙයි අපි අර මේ කුඩු එහෙම දාන්න නැද්ද බං අපි ළඟට එන්න එපා කියලා හන්න. එහෙම දාන්න නැද්ද? එහෙම අයිටම් එකක් නැද්ද? ගෙනාවේ නෑ ආරක්ෂිත ආවරණ නෑ මචන් තනිකරම යක්කු ගහනවා විතර මේ ළඟදී ඔය එහා පැත්තේ අර අපි පෙන්නුවේ මේ පොල් මේවා දාලා තියෙනවා කියලාම ඒ වලේ තිබ්බ මිනිහා මේ අරගෙන ගොඩට අරගෙන මේකෙන් ඔළුව කපන් ගිහිල්ලා බෙල්ල කේස් එකක් වුණොත් කියන්නේ කොහෙද පොඩ්ඩක් කතා කරලා තාච්චි දිහා ලිපෙන් දැන් තෙල් දාලා වලට හදාලා ආප්ප තාච්චි බිත්තර බදින්න යන්නේ කළු මොනවා හරි කියන්නකෝ හරි නිහඬ වෙලානේ කලින් වීඩියෝ එකෙත් පටන් ගන්න කැලේ විතරයි මූ හිටියේ එතනින් යාර නෑ බං මූ කැමරාව තේනේ වීඩියෝ එක එඩිට් කරනකොට මූ කිව්වා මට මේ ඔක්කොම ලේන්න එකේ මං විතරයි නැත්තේ කියලා හරියට බං දැන් ඇති. ඉන්න බිත්තරේ පේනවා ඇති ඔයාලට බිත්තර තාච්චි තියෙන එලකිරි වගේ යාළුවනේ ඔයාලත් මේ කනතු වලට ගිහලා අනිවාර්යෙන් ආතල්ලයක් ගන්න එලකිරි වගේ වෙන සීන් එක අපිට කියන්න. කියන්න ධම්මයි එන්න ඕන දෙයකට ඕන දෙයකට ඉන්නවා ඌ හැබැයි ඌ ඔක්කොටම වැඩි බෑ ඕන දෙයකට හිටියට ඌ ඔක්කොටම වැඩි බෑ මෙතන මොන හරිනොත් එම ඔක්කොට කලින් දුවන්නේ ඌ ඒක වෙනම කතාවක්. ඒක වෙනම කතාවක් නේ ඒක තමයි හොඳම කතාව දැන් බිත්තර දාන්න තව ගලේ ගහපන් ඕක චිරි කලුවා ගෙදර බිත්තර බදිනවා වගේ නේ ඈ හැන්දක් තිබ්බා තන ඒ විතරේ පාරණා එක. ඒ හැන්ද ගෙනාවේ නැද්ද හැන්ද තිබ්බා එතන බලන්න අරන් ගන්න බිත්තරේ බැදෙනවා මෙන්න මේ පාලු කනත්තේ බොරු කරන්නේ නැහැ හොර කරන්නේ නැහැ අපි මේ පේනවා මෙන්න සෝන මෙන්න සෝන අන්න සෝන ආන් පේනවනේ මේ සොහොන් මෙන්න දුම්ම යනවා නියම් අම්මට වැටෙනවා අතන මේක එළිය වැටුනේ කොහොමද කියලා එකපාරට. මෙන්න හැම තැනම සොහොන් අපි බදිනවා බිත්තර එළවිල මේ කිච්චලා බිත්තරේ දින වල පිළිවත් වලට පේනවද මේ අන්න දාමුද. අවුලක් නැහැ සේෆ් දැනට නම් තාම සේෆ් මෙන්න ගයිස් බිත්තරේ බැදෙන වලට පේනවා ඇති බිත්තරේ බැදලා ඉවරයි නේද දැන් කණ්ඩ තමයි තියෙන්නේ කණ්ඩ කියන්නේ අරුන් එකක් ඉඳ වෙනවා දැන් ඉතින් මේ කණ්ඩ මෙතන තියාගෙන අරුන් නිකන් අය අපි ඔය කතන මිනි තියෙන තැන කමු බා මෙතනද කන්නේ එතනට අර අයියා කොහොමද ගන්නෙ දැන් ඔක පිච්චනවා දැන් තාච්චි අල්ලන එක තමයි වැඩේ තාච්චි මේ යන්න බිත්තරේ බැදගෙන කරගෙන ඉවරයි දැන් කණ්ඩ තමයි තියෙන්නේ තව කොල්ල දෙන්නෙක් එනවා එනකන් ඉන්න ඕනේ පොඩ්ඩක් බිත්තරේ අතන තනියම අපි මෙතන ඉන්න අරුන් එනකන් කන්න නැතුව තනියම අපිත් තනියම බිත්තරෙත් තනියම හලෝ විතරේ යකාගයි කියන්නේ. අපිත් තනියම යනකොට දැන් කොහොමද තාච්චි වල බිත්තරේ කාලා තියෙනවනේ කෑලි කෑලිනේ මට කොහොමද රේවන විදිය. වතුර දිනනනේ කොහොමද අතල්ලක මේ බිත්තරේ කණ්ඩ යන්නේ එලකිරි වගේ වැලිත් තියෙනවා බං හන්ද එලි කාල මැරෙත් ගන්න කමන්න කීයක් ඉන්නවා 3 4යි නේ මේ කොහොම හතරට මේක කාලා මෙතන බය නැති ඉන්නවනම් මං කියනවා තනියෙන් ගිහිල්ලා ඉන්න ඕනේ කනත්තට ඒවට බයයි උඹනේ යන්න ඕනේ. ගිහිල්ලා 5000ක් දෙනවා මම 5000 තියන් 5000ක් ඉස්සලානේ 5000 තියන් මේ ගාන මේ ගෙල්ද 50 මේ ගියේ කන්නේ බිත්තරේ. නවරවලු කියන්නේ ආගාරු ඉන්න කණ්ඩ යන්න බිත්තර මේ තියෙනවා බිත්තර කෑල්ල වරෙන් යක්කු වරෙන් බිත්තර කාලා අපි ලෝක ගන්න ඕන එකක් ඉන්නවනම් ෆේස් ටු ෆේස් ඈ බය නැහැ
හැබැයි දැක්කොත් බයයි. දැන් ඉතින් ඉන්නවා නම් එන්න ඕනේ. මෙච්චර මේ සෝහන් ගොඩක් වටේ ඉන්නේ අපි. හැමතැනම වල පේනවාදී හැමතැනම සෝහන් දෙයක්. අනිවාර්යෙන් ඉතින් දැන් ඉන්නවා නම් එන්න ඕනේ. ඉතින් ආ මීටර් දෙක කරන් දෙන්න නැහැ. විතරය උත්තරලා විතරය මෙතන තිබ්බා. දැන් අපි විතරේ කෑවා. විතරේ නිමුණට බබා. ඔව්. දැන් ඉතින් එනවා නම් ඔන්නක් එන්න ඕනේ. ආම නැහැ. බලමු මොකද වෙන්නේ කියලා. වතුරට යන මටත් වල දිබායි ඔබ්බා. බලමු. තවත් නැහැ. තවත් නැහැ කිසිම දෙයක් නැහැ. දහම් බය වෙලා. දහම් බය වෙලා. එහෙම උස්ස බෝඩරේ කොල්ලෝ. කළු මල්ලිට 5000ක් දුන්නා නම් කළු මල්ලි දැන් යනවා කනත්තවඩේ. මූ කනත්තවඩේ නෙමෙයි. ගෙදර හම්ම. මුට 5000ක් දුන්නොත් එහෙනම් මූ ගිහලා අර හොං කොටක් උඩ බුදිය ගනිය කියලා කතානිය. ඒ වගේ කම. හරිද? දැන් ඉතින් අපි විතරේකුත් කෑවා. අවත් නෑ. දහම් වෙන වචනයක් දාන්න නැති 5000ක් දුන්නොත් ඒ මොකද කරන්නේ? තවත් නෑ උත. මොකද බලන්නේ? දෙලිසිය? යාර මොකද මම දිස්කන්නේ? මේ මෙතන මොකක් හරි දිලිසෙනවා මෙතන සුදු. එතන අnder කරපු. ඉතින් යට මම දැක්ක බං උඩර මොකක් හරි. ඉතින් මෙතන රිබ්බේ බං. ඔය මේකේ ඔය තියෙනවම ගැටි. ඔය සෝහනේ. ඔව්. මේ මෙතන ගැට්ටාස්නේ ඔළුව දැම්මක. දිලිසෙන මොකක් හරි හැම යමුදට. මන් දන්නේ නැහැ මොකක් වුණාද කියලා නේද? මොකක් හරි හිටියා. මොකක් හරි කිව්වා. නැති වෙන්න බෑ මොකක් මාරි තිබ්බ හැබැයි. මම හොඳටම දැක්කා ඒක. ඉතත් බය වුණා ටිකක්. ආර කොල්ල බය නැහැ. කොල්ල බය නැහැ. පිස්සු හැදේ. එව්වා තිබ්බට කොල්ල බය නැහැ. මේ කොල්ල බය වෙනවනේ. අයියෝ. තාමත් නැහැ. මේ අපි චාලි කරමුද? චාලි බෝඩ් එක ගන්න උදලින් මොම්. කොලේ ආයෙක. කොතනද කරන්නේ? ආයේ පේනවනේ. චාලි බෝඩ් එක කැලීම. ඉංග්‍රීසි කියවන්න පුළුවන් නම් මේක හැබැයි වයසක කට් සෙට් එකක් දන්නේ නැහැ. චාලි කරන්න දෙලීට ගස්ස විතරයි ලොකු තල්ලනවා. මේක හොඳ නැහැ. ඒක හොඳයි. ඔව්. එතන තියලා බෑ ගයිස් මේ මොකද කිව්වොත් යාළුවනේ එතන හුලඟට ඔටෝමැටික් කරකිනවා ඊට පස්සේ නිකන් ඔයාලා කිය අපි බොරු කරනවා කියලා අපි අර හිටපු තැන අර මිනි දින තැන එතන යන් එතන වටේ බිත්ති දින හින්දා අපිට එතන බිම තියලා කරන්න පුළුවන් ආය යකට මෙතනින් එතනට එන එක මහ ලොකු දෙයක් නෙමෙයි වටේ හොල් මන්නේ මේ අනිවාර්යයෙන් දලකුත් තියෙනවා අතු ගන්න ඕනේ එතන අපි මේක ඇතුළට තියෙනවා දෙකයි තුනයි චාලි ඔයා මෙතන ඉන්නවද බලත් කියා චාලි ඔයා මෙතන ඉන්නවද චාලි ඔයා මෙතන ඉන්නවද චාලි ආය ආඩේකුත් නැහැ ඉන්නවලු හැබැයි උලන් එන්නේ නැහැ කවර් කරලා තියෙන මේ පැත්තෙන් එන්නෙත් නැහැ මෙතන බෑග් එකක් තියෙනවා බඩු ඉන්නවා කියලා තමයි කියන්නේ
මෙච්චරත් කාලේ ඉන්නේ නතරත් ඔව් මේ ලංකු බා ඔච්චර නේද මුලකට ගන්නකොට නෝ පැත්තට විතරක් ගියා යාර අර අතන මට ඒක ආයෙ දෙවුණා බා මම දැන් දැකපු දෙවෙනි පාර ආ ඒක මම රෙඩි එකක් තියෙන්නේ ඉන්නර උඩට ඇල්ලුවා මට වෙනවා දැන් මොළුවක් කරු මම ඒක මම දැන් දෙවෙනි පාරත් මම අර පළවෙනි පාර දැකපු කී තමයි බං මේක දැක්කේ දැන් ඉතින් අපේ පේන්න එනවා නම් එන්න ඕනේ කොපි බය කරන්න ඕනේ දැන් මොන දෙයක් එන්න ඕනේ පරිසරය වෙනම ඔව් බං වෙනස් වෙනවා වගේ අපි නිකන් අර උත්තරලා ඉන්නකොට තිබුණ පරිසරය නෙමෙයි දැන් තියෙන්නේ හතර පැත්තෙම හුලං වෙනවා ගස් කොළන් ඕනට වැඩි එළ වෙනවා දැක ගහයි දන්නෙත් නෑ අද මොනවා වෙයිද දන්නේ නෑ ඇත්තටම එනකොට තිබ්බට වඩා වෙනස් ෆීලිං එකක් දැන් දැනෙන්නේ නැහැ විතරේ කාලා තාලි කරලා පස්සේ හරිද මට නම් ආයි බලමු තව ටිකකින් අපිට තව එක දෙල්ලමක් තියෙනවා අපි ඒකත් කරලා බලමු මොකද වෙන්නේ කියලා ඔන්න ගයිස් බ්ලඩි මේරි කරන්න යන්නේ අපි බලමු මෙතන ඇත්තට මේ ඉටිපන්දම නෙවෙයි වගේ බා අයියෝ බලමු බ්ලඩි මේරි සරෙන්ඩ පේනේද හොල්ම ඕ බං මට නම් කිසිම හොල්මනක් පේන්නේ නැහැ මෙතන. ඉන්න වෙන මේ මූ තමයි ඉන්නක හොල්මන. මට නම් පේන්නේ නැහැ කිසිම හොල්මනක්වත් දැන් මෙතන. ඔස්තර අපි ඊ මට අර වස්තු දෙනවා බං ආයෙ බං. ඊ මෙතන ටයිල් බලන්න කර. මෙතන කර උඹලා පේනවා බලන්න කර දිලි දෙනවා ගාල. පේනවා. අර බලන්න කර අර අතන කොතේ අර. ආන් එතනින් පේන්නේ බං. මේ මෙතන දැන් ඔය හරියට මේ කෑල්ල තියෙන බං මෙන්න මේ උල් කෑල්ල මේ ආන් එතන මේ කෑල්ල ආන් එතනින් මට පේනවා බං ඒක නිකන් අර ඔලුවක් දානවා වගේ වුන් මාර වැඩේ බං ඒක නං ඒ ජෝක් නේ මට තිරාවටම පේනවා බං ඒක මුගේ මූණ බලහන් කොමේ බය වෙලා නැහැ පොඩ්ඩක්වත් අම්මා ටක්කන්න මේ ඇත්තම කතා කරොත් දැන් අපි මෙතන කරන්න තියෙන වැඩ ඔක්කොම කරානේ. මේ ඉටිපන්ද තාමපත් වෙනවා. හොල්මනක් නම් ආවේ නැහැ. අපි මේ සෝන් ටිකේ පොඩ්ඩක් ආයෙ වටයක් දාලා බලමු. මොකද වෙන්නේ කියලා නේ. කරන්න දෙයක්වත් නැහැ වෙන. අපිට දැන් දුන්න ටයිම් එකත් හරියාගෙන යනවා. අපි සෝන් ටික වටයක් දාලා බලමු මොකද වෙන්නේ කියලා. ඔව්. අපි යම් බලමු. වරෙන්කෝ. මං හිතුවේ ඇත්තටම අර කට්ටිය කියපු විදිහට අපිට හොල්මනක් හරි බලන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම යාළුවනේ එහෙම කිසිම හොල්මනක් අපිට හම්බුනේ නැහැ මෙතනට ආවට පස්සේ තාමත්. අනේ මන්ද. ෆෝන් ටිකක් තිබ්බට මේ මිනිස්සු බය වෙලා තියෙනවා, වැටිලා තියෙනවා. ඒක කිව්වා ඒ වෙලාව අර ආපුව අපේ නෑද ආයි එහෙම සෑහෙන කට්ටිය මෙතන බය වෙලා තියෙන හැම කිලුක අපිට නම් බය වෙන්නේ කියලා මට උනේ අර මේ මෙතනින් අර මන් දැකපු ඒ සීන් එක විතරයි. අනේ මන්ද මොකක් වෙයිද කියලා අපි මේකට වටයක් දාලා බලමු තවත්. බක් පිළිවත් කියපන් දහම් බය වෙලා ඉන්නේ ඉතින් ඒක ඇතුළට පරිවර ගන්නවා අපි බය වෙලා මේක ළඟදී වරදා කරද්ද මොන ගඩොල්ද මේක මේ ළඟදී වරදා කරද්ද ඒකත් ළඟදී වල දාලා තින්නේ මං කිව්වේ අපිට පේන්නේ නැති ඒ කියන්නේ අපි ගණන් කරේ අර බම් මේ 43යි කියලා මෙව්වනේ
හොඳට පේන්න තිබ්බේ වනේ අපි මෙතනට ආවේ දැන් මේ පතරාවෙම නැහැ. ඔව් අර කැලේ වෙලේ නැත්තම් යන්න අරයට එනට ඉඩ තියෙනවා කෝක. අපිට කිසිම හොල්මනක් නම් හොයාගන්න දුන්නේ නැහැ. මෙතන ඇත්තම කතා කරුවොත් අපි මෙතන බිත්තරයක් බෙදන් කෑවා, ජාලි ජාරි කරා, ඔව් හෙට කොට්ටුවක් හරි ගන්නම් බ්ලඩි මේරි කරා අපි. අපිට හොල්මනක් නම් බලා ගන්න දුන්නේ නැහැ. ඇත්තට මෙතන කිව්වොත් මේක පොඩි කනත්තක් ඒ වුණාට ගොඩක් හොල්මන් සීන් තියෙනවා කියපින්ද අපි එතනට ආවේ. අපි ළඟදීම එනවා. අපේ අනුරාධපුරයේ තියෙන ලොකුම කනත් වීඩියෝ එක අපි ගහනවා අනිවාර්යයෙන්ම. තව මාස දෙකක් වගේ යයි. ඒකට පොඩි කාලයක් යනවා. ඒ ඇතුළත අනිවාර්යෙන් ලොකුම වීඩියෝ එකක් ගේනවා. එතකන් subscribe කරන්න.